ඉන්දියාව පැය 72ක් තුළ ආරම්භ කළ සින්දූර් මෙහෙයුම ගැන ඔබ දැනගත යුතු සියලු දේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධය කියන්නේ කාලයක් තිස්සේ අලුයට කිනිපුලිඟු වගේ හැංගිලා තියෙන දෙයක් කියන එක හැමෝම දන්න දෙයක්. මේ වෛරයට හේතුව හොයාගෙන කියොත් අපිට නතර වෙන්න සිද්ධ වෙන වර්ෂය තමයි 1947 කියන්නේ. එදා ඒ ඇති වුණු වෛරය 2025 අවුරුද්ද වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි එදා තිබුණු යුද්ධ ටැංකි තුවක්කු වලින් කරපු යුද්ධය වෙනුවට අද වෙනකොට මේ රටවල් දෙකම යුද්ධ කරන්න පටන් අරන් තියෙන්නේ නවීන තාක්ෂණයත් එකයි. ඉතින් මේ වෙනකොට හැමෝම කතා වෙන ඔපරේෂන් සින්දූර් ගැන ඔයා දැනගන්න ඕන හැමදේම ගැන වගේම මේ ගැටුමේ අනාගතය කොයි අතකට හැරෙයිද කියන එක ගැන කතා කරන්න අපි සූදානම් වෙනවා. එහෙනම් වෙනද වගේම රැඳිලා ඉන්න. අදත් මේ වීඩියෝවේ අවසාන තප්පරය වන තෙක්ම අංක 1 මේ වෛරයට හේතුව මොකක්ද? අපි කලින් කිව්වා වගේම මේ හැමදේම ආරම්භ වෙන්නේ 1947 වර්ෂයෙනුයි. බ්‍රිතාන්‍යයන් විසින් යටත් විජිතයක් විදිහට පවත්වාගෙන ගිය ඉන්දියාව රටවල් දෙකකට බෙදා වෙන් කළාට පස්සේ ඉන්දියාව සහ මුස්ලිම් ජාතිය වැඩි වශයෙන් ජීවත් වන පාකිස්තානය නිර්මාණය වුණා. මෙන්න මේ බෙදා වෙන් කිරීමේ ප්‍රතිඵලය විදිහට ඇති වුණු ආගමික යුද්ධය නිසා මේ රටවල් දෙකේම මිනිසුන් අතුරුදහන් වුණා විතරක් නෙවෙයි, අවාසනාවන්ත විදිහට මිලියන ගණනකට අධික පිරිසක් මිය ගියා. මේ රටවල් දෙකට අතරමැදි වුණු කාශ්මීරය අතීතයේ වගේම වර්තමානයේදී දෙපාර්ශ්වයෙන්ම බැට කන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. අංක 2 අතීතයේ ඇතිවුණු යුද්ධමය තත්ත්වයන්. ඉන්දියාව සහ පාකිස්තානයේ ඉතිහාසයේ ඇතිවුණු ප්‍රධාන යුද්ධ 4ක් අපිට දැක ගන්නට පුළුවන්. 1947 1948 පාකිස්තානයේ සහාය සහිත ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් කාශ්මීරය ආක්‍රමණය කිරීමත් සමගම ඉන්දියාව මෙම යුද්ධයට මැදිහත් වුණා. මෙම යුද්ධයේදී මෙම දේශයන් දෙක නිල වශයෙන් වෙන්වීමකට භාජනය වුණා. 1965 පාකිස්තානීය වෙස්වලාගත් හමුදා සෙබළුන් කාශ්මීරයට යැවීමත් සමගම ඇතිවුණු යුද්ධය සති ගණනාවක් පැවතුණා. දෙපාර්ශ්වයේම යුද්ධය නිසා විශාල හානි පීඩා වින්දා එක පාර්ශ්වයකට හෝ සැලකිය යුතු ජයක් හිමි වුණේ නැහැ. අවසානයේදී සාම සාකච්ඡාවකට පසුව යුද්ධය නවතා දැමුණා. 1971 ඉන්දියාව බංග්ලාදේශයට පාකිස්තානයෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය සහාය ලබා දීමත් සමගින් පාකිස්තානය පැඩි පරාජයකට මුහුණ දුන්නා. ඒ අනුව 90,000කට වැඩි පාකිස්තාන් සොල්දාදුවන් පිරිසක් ඉන්දියාවට බාර වූ අතර බංග්ලාදේශය නව රාජ්‍යයක් ලෙස නැගී සිටියා. 1999 පාකිස්තාන සොල්දාදුවන් පිරිසක් ඉන්දියානු හමුදා සොල්දාදුවන් ලෙසින් වෙස්වලාගෙන පැමිණ ඉන්දියාවේ කාගිල් ආශ්‍රිත කඳු ප්‍රදේශය අල්ලා ගැනීමත් සමග ඇතිවුණු යුද්ධය සති ගණනක් පැවතුණා. කෙසේ හෝ ඉන්දියාව ඔවුන් පරාජය කර නැවත තම භූමිය අල්ලා ගැනීමට සමත් වුණා. අංක 3 සීතල යුද්ධය. 2000 වර්ෂයේ සිට ඉන්දියාව සහ පාකිස්තානය සිවිල් යුද්ධයක් ඇතිකර ගැනීමෙන් වැළකී සිටි අතර ඒ වෙනුවට ඔවුන් ත්‍රස්තවාදය, රහසිගත මේයුම් සහ සයිබර් ප්‍රහාර මගින් තමන්ගේ ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. පාකිස්තානයේ සහාය ලබන බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන ලෂ්කර්-ඊ-තලයිබා, ජයිෂ්-ඊ-මොහම්මද් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්දියාව ඉලක්ක කළ අතර ඔවුන් සිදු කළ දරුණුතම ප්‍රහාරය වන්නේ 2008 වසරේ සිදු අංක 4 ඉන්දියාවේ මැදිහත්වීම. 2016 වසරේ ඉන්දියාවේ ඕඩි ප්‍රාන්තයට එල්ල කළ පාකිස්තානු ප්‍රහාරයත් සමගින් ඉන්දියාව පාකිස්තානු ඉන්දියානු දේශ සීමාව අලලා ප්‍රහාරයන් කිහිපයක්ම දියත් කළා. ඒ අනුව බොහෝ දෙනෙක් විශ්වාස කළේ ඉන්දියාව ආරක්ෂාකාරී ලෙස සිටීමේ ප්‍රතිපත්තිය අත්හැර දමා සටනට ඍජුවම සම්බන්ධ වූ බවයි. ඉන්පසු 2019 වර්ෂයේදී ඉන්දියාවේ පුල්වාමා නගරයේදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ඉන්දියානු සෙබළුන් කිහිප දෙනෙකුම මිය ගිය අතර ඊට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව පාකිස්තානයේ ආභ්‍යන්තරයට වන්නට පිහිටා තිබෙන බාලකෝට් නගරයට ප්‍රහාරයක් එල්ල කළා. ඒ ඉන්දියාව 1971 වසරෙන් පසුව තමන්ගේ ගුවන් බලය යොදාගෙන පාකිස්තානයට එල්ල කළ පළමු ප්‍රහාරයයි. අංක 5 සින්දූර් මෙහෙයුම. 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඉන්දියාව දියත් කළ සින්දූර් මෙහෙයුමේ මූලික පරමාර්ථය බවට පත්වී තිබෙන්නේ පාකිස්තානයේ සහාය ඇතිව කාශ්මීරයේ පවත්වාගෙන යන බවට පැවසෙන ත්‍රස්තවාදී කදවුරු විනාශ කිරීමයි.
මෙහි සුවිශේෂීත්වය වන්නේ ඉන්දියාව මෙම මෙහෙයුම සඳහා මීට පෙර අවස්ථාවලට වඩා අතිශයින් දියුණු තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීමට හුරු වී සිටීමයි. විශේෂයෙන්ම ඔපරේෂන් සින්දූර් සඳහා මේ වන විට ඔවුන් රියල් ටයිම් සැටලයිට් ස්වයං පාලක ප්‍රහාරක ඩ්‍රෝන් යාන අතිදියුණු රේඩාර් තාක්ෂණය භාවිතා කරමින් සිටිනවා. ඔවුන් මෙම මෙහෙයුම දියත් කිරීමට තවත් ප්‍රධාන හේතුවක් බවට පත් වූයේ පාකිස්තානය විසින් ඉන්දියාවේ නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කිරීමට සූදානමින් පසු වූ බවට වූ බුද්ධි තොරතුරුයි. අංක 6 සින්දූර් නම යොදා ගත්තේ ඇයි? සින්දූර් යනුවෙන් හැඳින්වෙන්නේ විවාහක හින්දු කාන්තාවන් තමන්ගේ නළලත ආලේප කරන රතු පැහැති කුඩු වර්ගයයි. මෙම සින්දූර් ආලේප කිරීමෙන් ඔවුන් සංකේතවත් කරන්නේ ආරක්ෂාව, දිවිහිමියෙන් සිදු කරන සේවය සහ ගෞරවයයි. මෙම අදහස පෙරදරි කරගෙන ඉන්දියාව විසින් මෙම මෙහෙයුම සින්දූර් යනුවෙන් නම් කර තිබෙන අතර තමන්ගේ රටේ ආරක්ෂාව, ගෞරවය වෙනුවෙන් දිවිහිමියෙන් සේවය කරන බව ඔවුන් මෙම නම හරහා සංකේතවත් කර තිබෙනවා. අංක 7 ඉන්දියාව තමන්ගේ මෙහෙයුම් AI තාක්ෂණයෙන් බලගන්වයි. සින්දූර් මෙහෙයුම සඳහා ඉන්දියාව ප්‍රථම වරට AI තාක්ෂණය යොදා ගැනීමට නියමිත අතර ඩ්‍රෝන භාවිතා කර ත්‍රස්තවාදී ඉලක්ක නිවරදිව හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් එමගින් කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම ඒ සඳහා ඔවුන් පාකිස්තානයේ රේඩාර් මගහැරීම සඳහා ඩෙකෝයි ක්ලවුඩ්ස්, සයිබර් බ්ලැක්අවුට් සහ AI තාක්ෂණය සහිත සැටලයිට් භාවිතා කිරීමට සූදානමින් සිටිනවා. අංක 8 ලෝකයේ ප්‍රතිචාරය. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන මෙම උණුසුම් තත්ත්වය පිළිබඳව මුළු ලෝකයේම දැඩි අවධානයකින් පසුවන අතර ජාත්‍යන්තර ප්‍රජාව බොහෝ දුරට නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. ඒ අනුව ප්‍රංශය සහ ඇමරිකාවේ අදහස බවට පත්වී තිබෙන්නේ ඉන්දියාව තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීමේ වරදක් නොමැති බවයි. චීනය තවමත් එකඳු පාර්ශ්වයකට හෝ පක්ෂපාතීව අදහස් ප්‍රකාශ කර නැත. අංක 9 පාකිස්තානය තුළ ඇති වී තිබෙන තත්ත්වය. පාකිස්තානය විසින් සින්දූර් මෙහෙයුම එතරම් ගණනකට නොගත යුතු තත්ත්වයක් බවට ප්‍රකාශ කළත් පිටතට පැමිණි තොරතුරුවලට අනුව නම් මේ වන විට මෙම මෙහෙයුම නිසා පාකිස්තානය විශාල ආතතියකට පත්වී තිබෙන බව සඳහන්. ඉන්දියාවේ මෙම මෙහෙයුමට මුහුණ දීම සඳහා පාකිස්තානයේ ගුවන් යුද්ධ ශක්තිය ප්‍රමාණවත් නොවීමත් පාකිස්තානයේ ප්‍රධාන නගර වන ලාහෝර් සහ කරච්චි නගරවල සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් කලබලයට පත්වීම සහ ඉන්දියානු ප්‍රහාර වළක්වා ගැනීමට පාකිස්තාන යුද හමුදාවට නොහැකිවීම යන කරුණු මත පාකිස්තානය තුළ කලබලකාරී වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා. අංක 10 ඉන්දියා සහ පාකිස්තාන යුද ඉතිහාසයේ ඔබ මෙතෙක් නොඇසූ කරුණු එකතුවක්. 1971 වර්ෂයේ ඉන්දියාව විසින් පාකිස්තාන සෙබළුන් 90000ක් අල්ලාගත් අතර ඒ සැලකෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව රටක් විසින් තමන්ගේ සතුරු රාජ්‍යකින් යටත් කරගත් වැඩිම හමුදා සෙබළුන් සංඛ්‍යාව ලෙසයි. 2 සින්දූර් මෙහෙයුමට සහාය ලබා දීම සඳහා ඔත්තුකරුවන්ගෙන් සමන්විත ගෝස්ට් ප්‍රොටෝකෝල් නම් ඒකකයක් පිහිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. 3 ඉන්දියාව ප්‍රථම වතාවට තමන්ගේ සින්දූර් මෙහෙයුමේ නායකත්වය සඳහා කාන්තා විශේෂ කාර්ය බලකායේ කර්නල් සොෆියා කුරේෂි සහ ගුවන් අනදින නිලධාරී වියෝන්කා සිං පත් කර තිබෙනවා. ඒ අනුව සින්දූර් මෙහෙයුම සම්පූර්ණයෙන්ම බලගැන්වෙන්නේ කාන්තා නායකත්වයක් යටතේ. 4 ඉන්දියාව තමන්ගේ මෙහෙයුම් සිදු කරන අතරේ පාකිස්තානයේ බටහිර ප්‍රාන්තය පුරාම ඩිජිටල් සංවේදන සේවා, අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි ඇතුළු සියලුම සේවාවන් සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. 5 පාකිස්තානයට සහාය පළ කරන බවට සැලකෙන ත්‍රස්තවාදී කඳවුරු වලින් සොයාගත් අවියායුධ රැසක් චීනයේ නිෂ්පාදිත ඒවා බව තහවුරු වී තිබෙනවා. අංක 6 සින්දූර් මෙහෙයුමේ ඩ්‍රෝන යානා යොදාගත් දියුණු AI තාක්ෂණය නිසා ඒවා පාකිස්තාන මේසයිල නිරීක්ෂණ යන්ත්‍රවලට හසු වී නොමැති බව වාර්තා වෙනවා. අංක 7 මෙම මෙහෙයුම් තුලදී ඉන්දියාවේ එකදු හෝ සිවිල් පුරවැසියෙක් මේ වනතුරුත් මිය ගොස් නැහැ. මේ වන විට මාධ්‍ය මගින් නිකුත් වී තිබෙන තොරතුරු අනුව ඉන්දියාව යුද ටැංකිය සහ අවියායුධ වලින් සිදු කරන යුද්ධය නවතා දමා තිබෙන අතර ඔවුන් තාක්ෂණය, උපායශීලීත්වය සහ කෘත්‍රිම බුද්ධිය පෙරදැරිව තම මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම බුද්ධිමත්ව සහ සූක්ෂමව මෙම මෙහෙයුම් දියත් කර තිබෙන බව බොහෝ දෙනෙකුගේ මතයයි. ඉතින් මේ තොරතුරුත් සමගින් යුරේකා අපි අද ඔබ වෙත ගෙන ආ වීඩියෝව මෙතනින් අවසන් වෙනවා. ඉන්දියා පාකිස්තාන් යුද ගැටුමේ නවතම තොරතුරු සමගින් නැවතත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.
බාල මහලු තරුණ ඕන කෙනෙක්ට ගෙදර ඉඳන් තනියෙන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් self cricket practice tool kit එකක් තමයි අපි අද අරන් ඇවිත් තියෙන්නේ. batting technique, batting timing, hand eye coordination පහසෙන් දිනු කරගන්න පුළුවන් ඉතින් වටිනා tool kit එකක් තමයි. ඉතින් මේකත් එක්කම ඔයාලට Riga 996 සැහැල්ලු පන්දයක් නොමිලේම හම්බ වෙන නිසා ගොඩක් කල් පුහුණු වීම කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ full kit එකම රුපියල් 1900කට sachina.lk වෙබ්සයිට් එකෙන් හරි නැත්නම් අපි මෙන්න මේ WhatsApp නම්බරේ message එකක් දාලා හරි ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.